හෙලෝ ළමයි ඔයාලට කොහමද? මේක මේ අවුරුද්දේ මම ගියපු දෙවනි ෆීල්ඩ් විසිට් එකේ වීඩියෝ එක. අපි ගියේ රිච්මන්ඩ් කාසල් මන්දිරයට. ඒ වටපිටාවේ ගවේෂණය කරන්න තමයි අපි ගියේ. එතකොට රිච්මන්ඩ් කාසල් මන්දිරේ පිහිටලා තියෙන අක්කර 42ක් කියන විශාල භූමි ප්‍රමාණයක ඉඩමක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒ වත්තේ එතකොට පොල්, ගම්මිරිස්, කුරුදු, රබර් වගේ දේවල් හිටවලා තියෙනවා. ලොකු ජෛව විවිධත්වයක් තියෙනවා. මොකද කළුගගට මායිම්ම තමයි රිච්මන්ඩ් කාසල් මන්දිරය පිහිටලා තියෙන්නේ. මේ ඉඩම පිහිටලා තියෙන්නේ කළුතර ටවුන් එකේ ඉඳන් කළුතර බෝධියේ ඉඳන් කිලෝමීටර් 2ක් වගේ අතුරට එනකොට ඔයාලට මේ ස්ථානය දැක බලා ගන්න පුළුවන්. ජෛව විවිධත්වයෙන් ඉතාමත් ඉහළයි මේ වටපිටාව. මොකද සාමාන්‍ය මේ වෙනකොට මේකේ ගොඩක් මනුස්ස ජනවාසය නැහැනේ. ඉතින් අතෑරලා දාලා වගේ තියෙන. අතෑරලා දාලාමත් නෙමෙයි. ඒකේ වගාවීම් එහෙම කරනවා. සේවකයෝ ඉන්නවා. හැබැයි ජෛව විවිධත්වයෙන් ඉහළයි. විශේෂයෙන්ම සර්පයෝ ගොඩක් ඉන්නවා. මොකද කළුගග මායිම්ව පිහිටලා තියෙන නිසා. හරිම ලස්සන නිවි සැනසille ඉන්න පුළුවන් පරිසරයක තමයි මේක පිහිටලා තියෙන්නේ. මේ ගගලග ළමයි ගගලග අපි එනකොටම වගේ මොකක් හරි උඩ සතෙක් ඉඳලා ගිහිල්ලා තිබ්බා. කළුගග ගත්තාම ළමයි කළුගග එච්චර දිග නැති ගගක් වුණාට කළුගගේ තියෙන වතුර ධාරිතාවය ලංකාවේ දිගම ගග වෙන මහවැලි ගගේ තියෙන වතුර ධාරිතාවයටත් වඩා වැඩිලු. ඒ තරම් වතුර ප්‍රමාණයක් තියෙනලු කළුගගේ. ඒක එච්චර දිග නැති වුණාට ඒකේ පළල ගොඩක් කියලා තමයි කිව්වේ. ඒ වගේම කළුගගේ කිඹුල්ලෝ ජීවත් වෙනවා. අපි නම් කිඹුල්ලෝ දැක්කේ නැහැ. හැබැයි උදේ වරුවේ කිඹුලෙක් ඉවුරයිනේ හිටියා කියලා කිව්වා. අපි දැක්කේ නැහැ. මාළු ಜಾති ගොඩක් හිටියා. එතකොට ඒ හරියේ වෙල් තියෙනවා. ඒ වෙල් වල ජෛව විවිධත්වය ඉතාමත් වැඩි. හරියට සත්තු ඉන්නවා. පළ ගැටියෝ, තනකොළ පෙත්තෝ, එතකොට චූටි චූටි කෘමීන් ಜಾති සමනල්ලු ගොඩාක් හිටියා ඒ හරියේ. ඊළඟට අපි බීච් එකට ගියා ළමයි ඉර බහින විදිය බලන්න. මොකද ඒක විඳින්නම ඕන දෙයක්නේ. හරිම ලස්සනයි.
දීපංකෝ ආයි කිවරුණා